හායි ඔන්න අදත් මගේ සකෝ ෆුඩ්ස් channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න අද තවත් කේක් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. මේ කිලෝ එකේ චොක්ලට් කේක් එක මම හැදුවේ අවුරුද්දට. හරිම ලේසියෙන් මේ චොක්ලට් කේක් එක හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඒ වගේම තමයි කඩෙන් අපි ගන්න කේක් වලට වඩා පුදුම රසක් මේකේ තියෙන්නේ. ඉතින් අවුරුද්දට මම කේක් වර්ග 3ක් හැදුවා. හදපු අනිත් කේක් රෙසිපි වල ලින්ක්ස් ටිකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එහෙනම් අපි දැන් යමු බලන්න කොහොමද මම මේ චොක්ලට් කේක් එක හදාගත්තේ කියලා බලන්න. ඔන්න මම අරගෙන තියෙනවා බටර් ග්‍රෑම් 250ක්. බිත්තර 6ක් ගත්තා. මොකද මේ බිත්තර වටු බිත්තර වගේ ගොඩාක් පොඩි. සාමාන්‍ය ප්‍රමාණය බිත්තර නම් 5ක් ගත්තම ඇති. ඊළඟට කේක් පිටි ග්‍රෑම් 250ක් ගත්තා. තව සුදු සීනි ග්‍රෑම් 250ක් ඕන. ඊළඟට මේ චොක්ලට් කේක් එක හදන්න මම ගත්තා කොකෝ පවුඩර් මේස ඇඳි 4ක්. තව අපිට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් මේස ඇඳි 8කුයි. බේකින් පවුඩර් තේ හැඳි 1මාරකුයි බේකින් සෝඩා තේ හැඳි 1කුයි. මුලින්ම කේක් පිටියකට කොකෝ පවුඩර් ටිකයි බේකින් සෝඩා බේකින් පවුඩර් ටික දාලා මේක 3 පාරක් හලා ගන්න ඕන. හලලා පැත්තකින් අරන් තියන්න. ඊට පස්සේ බටර් ටිකයි සීනි ටිකයි හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකල් බීට් කර ගන්න ඕන. බටර් ගනිද්දි මම හැමදාම කියනවා වගේ කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ගන්න. ඒ වගේම සීනි හොඳටම දිය වෙනකල් බීට් කර ගන්න ඕන. බීට් කරද්දි නිතරම මේ වගේ ස්පැචුලා එකකින් කලවම් කර කර බීට් කරගන්න. බටර් ටිකයි සීනි ටිකයි බීට් වුණාට පස්සේ මම බිත්තර ටිකත් එක එක දාලා බීට් කරගන්නවා. දැන් බිත්තර ටිකත් හොඳට බීට් වුණාට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගන්නවා. දැන් ඔන්න අන්තිමටම අපි අරන් තියාගන්නපු පිටි මිශ්‍රණය ටික ටික දාලා මේ වගේ ස්පැචුලා එකකින් කලවම් කරගෙන ඊට පස්සේ විනාඩියක් විතර බීට් කරගන්නවා. දැන් ඔන්න කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් මම මේක මේ වගේ අඟල් 8 ට්‍රේ එකකට දාගෙන මේක මේ වගේ ටැප් කරගන්නවා. ඊට පස්සේ සෙල්සියස් අංශක 165ට විනාඩි 40ක් මේක බේක් කරගන්න ඕනේ. ඔන්න මේ තියෙන මම හදාගන්නපු චොක්ලට් කේක් එක. ලස්සනට උසට ගානට කේක් එක බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා කැමති නම් මේක අයිසිං කරලා කන්නත් පුළුවන්. මම නම් අද අයිසිං කරන්නේ නැහැ. ඉතින් ඔයාලා කඩෙන් කේක් ගන්නේ නැතුව මේ විදිහට හදලා බලන්න. කඩෙන් ගන්නවට වඩා ගොඩාක් වෙනස් රසයක් තමයි අපි ගෙදර කේක් එකක් හැදුවහම තියෙන්නේ. මොකද කඩවල් වල වගේ ගොඩාක් එසන්ස් වර්ග අපි මේකට දාන්නේ නැති නිසා. ඒ වගේම තමයි බයි නැතුව කන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ රසවත් වීඩියෝ බලන්න මගේ channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.